අපගේ කොළඹ නගර සභාව අද වෙනකොට මේ මොහොතේ දැන් සුළු මොහොතකට පෙර අපේ රායිකැලි බල්තසාර් සහෝදරිය පුරපතිනිය ලෙස දිවුරුම් දෙනු ලැබුවා. මේ ඓතිහාසික ජයග්‍රහණයක් හැටියට අපි සලකනවා. මොකද ඓතිහාසික නගර සභාවක් විශේෂයෙන්ම මේ වෙනකොට අපි ජනාධිපතිවරණය මහමැතිවරණය හා පළාත් පාලන ආයතන ජයග්‍රහණය කරලා අද වෙනකොට අපි මේ කොළඹ මහනගර සභාවත් ඒ වගේම තමයි අද දවසේ නුවරඑළිය නගර සභාවත් අපි ජයග්‍රහණය කරලා තිබෙනවා. ඒතර මේ විශේෂතා මේ විශේෂ අවස්ථා එකිනෙක සලකා බැලීමේදී කොළඹ මහනගර සභාවේ ජයග්‍රහණය අපි අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලෙස අපි ගන්න හේතුව ලංකාවේ කාන්තා දේශපාලනය ඇතුලේ මෙතෙක් මේ ආපු ගමන් මගේ මේ අපේ ඓතිහාසික ජයග්‍රහණය රායිකැලි බල්තසාර් සහෝදරිය නගරාධිපති ධූරයට පුරපතිනිය ලෙස තේරීපත් වීම විශේෂ වෙන කාරණා කීපයක් තිබෙනවා. මොකද සාම්ප්‍රදායික පෞල් දේශපාලනයට එහා ගිහිල්ලා ඒ වගේම තමයි එදා මෙදා තුර මෙතෙක් මේ පාලනය කරමින් ආපු ලංකාවේ වරප්‍රසාදලාභී සමාජ පන්තියක් නියෝජනය කරපු කාන්තාවන්ගේ ඒ යුගය අවසන් කරලා ඇත්තටම මේ රටේ වැඩ කරන ජනතාවගේ වැඩ කරන කාන්තාවන්ගේ යුගය මේ ලකුණු වෙලා තිබෙන අවස්ථාවක්. විශේෂයෙන්ම කොළඹ නගරයේ මේ ඒ ඉහළ මධ්‍යම පන්තිය වගේම පහළ මධ්‍යම පන්තික ජනතාවත් ඇත්තටම නාගරික වතු ජනතාව සිංහල දෙමළ මුස්ලිම් බර්ගමැලේ සියලු ජනතාව එකාවන්ව හදවත් දිනාගත්තු අවස්ථාවක් හැටියට අපේ රායි සහෝදරියගේ ජයග්‍රහණය අපි සලකන්නේ. විශේෂයෙන්ම ඇයට ඒ ලබා දීපු මහජන වරම මේ අවස්ථාවේදී අපි ගත්තොත් ඒ කොළඹ නගරය කියලා කියන්නේ අන්නේ බහු සංස්කෘතික බහු ආර්ගික බහු ආගමික ඒ වගේම තමයි බහු භාෂිකත්වයට ඉඩ ලබා දෙන ඒ සියලු විභේදනයන් තිබෙන නගරයක් මේ කොළඹ නගරය. එතර මේ කොළඹ මහනගර සභාව ඒ ජයග්‍රහණය ඇතුලේ ඒ සියලු දෙනාම එකතු කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ සියලු දෙනාගේම අවධානය දිනා ගන්න පුළුවන් වෙලා තිබෙන්නේ. ඒ සියලු ජනතාවගේ විශ්වාසය දිනා ගන්න පුළුවන් වෙලා තිබෙන්නේ. ජාතික ජනබලවේගයට බව මේ ජයග්‍රහණයත් එක්ක තහවුරු වෙනවා. ඒක නිසා ඒ ජයග්‍රහණය මුළු රටටම අපි උපමා කරලා බැලුවොත් ඇත්තටම මේ ජාතික සමගිය ආරම්භක අවස්ථාවක්. ඒ වගේම තමයි සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාම එකවන්ව තීන්දුව తీරන ගන්න අවස්ථාවක්. අපි හැම කෙනාම කිසිදු ભેදයකින් තොරව කාන්තා දේශපාලනයේ කාන්තා නායකත්වය පිළිගනිමින් තිබෙන අවස්ථාවක්. ඒ කාන්තා රැකවරණය සහිත කාන්තා දේශපාලනය පිළිගැනෙන ලංකාවේ තීන්දුව తీරන ගන්නා ස්ථානවල දේශපාලනික බලය පාවිච්චි වෙන තැන්වල ඒ වගේම තමයි මූල්‍ය හසුරවන තැන්වල ආර්ථික ක්‍රියාමාර්ග ගන්න තැන්වල සමාජ ආරක්ෂණය ගොඩනංවන තැන්වල කාන්තා බලය කියන එක වෙනුවෙන් ඒ ලැබිච්ච ජනවරම අපිට හැල්ලු කරන්න දෙන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා මේ ලබාගත් ජයග්‍රහණය කිසිසේත්ම සුළු කොට තැකිය හැකි ජයග්‍රහණයක් නෙමෙයි. ඒ නිසා අපි හැම කෙනාම මේ අවස්ථාවේදී ඒ ජයග්‍රහණයත් එක්ක අපි ඉතාමත්ම ආඩම්බර වෙනවා. මොකද මේ රටේ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරනවා කියලා කිව්වා. ඒ සඳහා අපි කාන්තා දේශපාලනය සුවිශේෂී තැනකට ඔසවා තැබීමේ ඕනෑකම අපිට තිබුණා. මේ සුවිශේෂී සන්ධිස්ථානය අපිට කොළඹ පුරවතිනිය රායිකැලි බල්තසාර් සහෝදරිය හරහා අපිට ලංකාවේ සටහන් කරන්න හැකියාව ලැබිලා තිබෙනවා. ඒ නිසා ඇය විසින් ඉදිරියේදී ලියනු ලබන මේ නගරාධිපති ධූරයත් එක්ක වසර 4ක ඉදිරි කාලය කොළඹ නගරයේ පෑගෙන තැලෙන පොඩි වෙන මිනිසුන්ගේ අනාගතය ඉරණම ලියවෙන වසර 4ක් බවට පත් වෙනවා. තීන්දුව తీරන ගැනීමේදී ඉහළ මධ්‍යම පන්තිය විතරක් නෙමෙයි මේ පහළ දරිද්‍රතාවයෙන් පෙළෙන නාගරික වතු ජනාවාසවල ජීවත් වෙන පාරිසරික අයිතිය අහිමි වෙලා තියෙන ඉතාමත්ම අඩු සනීප ආරක්ෂක පහසුකම් සමග ජීවත් වෙන ඒ ජනතාවට අපි ඒ බලාපොරොත්තු ඇති කරපු ඒ ලබා දුන්නු සහන ඒ වගේම තමයි ලබා දුන්නු පොරොන්දු කොළඹ නගර සභාව හරහා ඉදිරි අවුරුදු 4ක කාලය තුල ජනතාව වෙත ලබා දිය යුතු තිබෙනවා. ඒ සඳහා පර්යේෂිකාවක් හැටියටත් ඒ වගේම තමයි ඒ ජනතාවත් එක්ක හරියට කරට කර උරෙනුර
මුහුකුර ගැටුණු අපේ සමාජ ක්‍රියාකාරිනියක් හැටියටත් ඇය විසින් පහුගිය කාල පරාසය තුළම ඇයගේ ජීවිතේ වැඩිම කාලයක් ඇය පර්යේෂිකාවක් හැටියටත් ඒ වගේම තමයි සමාජ ක්‍රියාකාරිනියක් හැටියටත් ඇය ඒ ගත කරපු කාලය තුළ ලබාගත් අත්දැකීම් ඇයට උදව් වෙනවා කියන එක අපි දන්නවා. ඒක නිසා මේ රටේ කාන්තා දේශපාලනය අග්‍රාමාත්‍යතුමියගේ පටන් අපි පාර්ලිමේන්තුවේ වැඩිම කාන්තා නියෝජනයේ ඉඳලා මේ කොළඹ නගරයේ පුරපතිනිය වෙනකන් අපි ඒක සටහන් කිරීම මේ දේශපාලන ඉතිහාසයේ ජාතික ජනබලවේගය කාන්තා දේශපාලනය අලුත්ම තලයකට ගෙනාවා කියන එක පිළිබඳව අපිට නිහතමානී ආඩම්බරයක් සහ සතුටක් තිබෙනවා. ඒ ජයග්‍රහණයත් එක්ක අපි මේ රටේ සෑම ප්‍රදේශයකම ජීවත් වෙන ඒ දරුවන්ගේ ආරක්ෂාව කාන්තාවන්ගේ රැකවරණය සවි බල ගැන්වීම හා ආර්ථික ක්‍රියාවලියට සක්‍රිය දායකත්වය වෙනුවෙන් අපි මේ සියලු යාන්ත්‍රණයන් පාවිච්චි කරන බව ඉතාමත් වගකීමෙන් අපි කැන්ඩෝන්. අන්න ඒ නිසා තමයි ඒකෙම තවත් දිගුවක් හැටියට අද අපි මේ පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කරන මේ අතිවිශේෂ ගැසට් පත්‍රයේදී අපි විදේශ නඩු තීන්දුව අන්‍යෝන්‍යව පිළිගැනීම ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳව මේ පනත අපි මේකේ සාකච්ඡා කිරීමේදී ඒකෙදී අපි මේ අපරානුමත කරන මේ අපි පිළිගනු ලබන ඒකේ නියමයන් මේ අපි විදේශ තීන්දුව ලංකාව තුළ බලාත්මක කිරීම පිළිබඳව අපි පිළිගනු ලබන මේ ක්‍රමවේදයත් එක්ක අපිට ලැබෙන විශේෂ වරප්‍රසාද කීපයක් තිබෙනවා. ඒක තමයි අපි දන්නවා ගනුදෙනුවලදී ණය ගැතියා සහ ණය හිමියන් අතර අපි මේ අන්‍යෝන්‍යව ඒ නඩු තීන්දුව බලාත්මක වීම අපේ රටේ මේ මෙතනින් එහාට ඒ රටවල් සම්බන්ධව ඒ රටවල් වලදී ගනු ලබන තීන්දුව මේ රටට බලපානවා. ඒ වගේම තමයි විවාහය වැනි කාරණාවලදී විවාහයේදී විවාහය ශූන්‍ය කිරීම හා දික්කසාදය කියන කාරණාවලදී ගනු ලබන තීන්දුවත් අපිට මේ රට තුළ තවදුරටත් බලාත්මක වීම පිළිගැනීම කියන කාරණාව සිදු වෙනවා. අන්නේ අතින් ගනිද්දී අපි මේක විශේෂයෙන්ම ස්ත්‍රී පාර්ශ්වය කාන්තා කෝණයෙන් අපි බලනවා නම් අපි ස්ත්‍රීවාදී දෘෂ්ටි කෝණයෙන් බැලීමේදී ඇත්තටම අපි ගත්තොත් මේ විවාහයකදී ඒ දික්කසාදය බලාත්මක වීමේදී අපි විදේශ නඩු තීන්දුව අපි ලංකාව තුලත් ක්‍රියාත්මක වීම ඇතුලේ මෙන්න මේ විවාහය කියන කාරණාවේදී ඒ වගේම දික්කසාදය කියන කාරණාවේදී එතනින් එහාට දේපල නිදහස් කර ගැනීම කියන කාරණාවලදී මේවායේ තිබෙන ප්‍රයෝජනය අපි සලකා බලා තිබෙනවා. ඒක නිසා අපි මේ ගැසට් පත්‍රය පිළිබඳව පාර්ලිමේන්තුව අපි සාකච්ඡා කරන මේ මොහොත අපිට වැදගත් වෙන්නේ ඒ කාරණා මත. රටක නීතිය කියන එක අපි ගත්තොත් නීතිය බලාත්මක කිරීමේදී නීතිය කියන එක අපිට විශේෂ අවස්ථාවක් තිබෙනවා. නීතිය යනු රාජ්‍ය විසින් ක්‍රියාවට නංවන අයිතිවාසිකම් හා බැදීම් පිළිබඳව වන පද්ධතියක් කියලා ජෝන් ඔස්ටින් විසින් පවසලා තිබෙනවා. නීතිය සාධාරණ විය යුතුයි. එතනදී ලංකාවේ මේ අවස්ථාව අපි කතා කරන මේ පනත පිළිබඳව විතරක් නෙමෙයි මේ ගැසට් නිවේදනය පිළිබඳව විතරක් නෙමෙයි අපි සෑම විටම නීතිගරුක දේශයක් ඒ වගේම යුක්තිගරුක දේශයක් නිර්මාණය කරගන්න අපි අවංකවම කැපවෙන දේශපාලන ව්‍යාපාරයක්. අන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී නීතියේ සාධාරණතාවය කියන එක අපි බලාපොරොත්තු වෙනවා. ස්වාභාවික යුක්තිය ඉෂ්ට කර ගැනීම සඳහා නීතියේ දැඩි පාලනයට ඌනපූර්ණයක් වශයෙන් ක්‍රියාත්මක වන නෛතික මූලධර්ම තිබෙනවා. අන්නේ මූලධර්ම නිසියාකාරව ක්‍රියාත්මක කරවා ගැනීම රටක ජනතාවට නීතිය පිළිබඳව විශ්වාසය තහවුරු වෙනවා. අපි පහුගිය කාල පරාසය ගත්තොත් අපේ රටේ මේ අපි මෑතකදීම ගනු ලබන තීන්දුව ගත්තොත් අපි 50ක් හැටියට ඒ වගේම හිටපු ජනාධිපතිවරුන්ගේ විශේෂ වරප්‍රසාද සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම සඳහා අපි යෝජනා සම්මත කරගෙන තිබෙනවා. ඒ වගේම තමයි පහුගිය කාල පරාසය තුළ අයථා ලෙස උපයාගත් විශේෂයෙන්ම තමයි පාතාල ක්‍රියා සහ මද්ද්‍රව්‍ය වලින් උපයාගත් විශාල දේපලක් අපි මේක ඒවායේ අයිතිය ඉවත් කරගන්න එහෙම නැත්නම් ඒ අයිතිය පවරා ගැනීම සඳහා වන කටයුතු අපි කරලා තිබෙනවා. ඒ නීති සම්පාදනය කරලා තිබෙනවා. මේ අතින් අපි ගත්තම අපි විශාල ප්‍රමාණයක් මේ රට ඇතුලේ ඒ ලංකාව ඇතුලේ අයථා ලෙස උපයාගෙන තිබුණු විශේෂයෙන්ම මද්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාවලින් උපයාගත් ධනය කියන එක පිළිබඳව වන නීති අපි සම්පාදනය කරා. අපි මේවායින් බලාපොරොත්තු වෙන්නේ යුක්තිය සාධාරණ හැසිරීම හෝ සැලකුම් නීතිය සාධාරණ ලෙස ඉටු කිරීම විසින් ආර්ථික සාධාරණත්වයක් රටක් තුළ ඇති කරන්න ඕනේ. ඒක නීතිය බලාත්මක කිරීම තුළ නීතිය සාධාරණත්වය කියන එක විවිධ අංශවල සමාජ සාධාරණත්වය ඕනේ. ඒ වගේම තමයි ආර්ථික සාධාරණත්වය ඕනේ. ජීවත් වීමේ මානව නිදහස ඕනේ. අපරාධ වලින් තොර සමාජයක් නිර්මාණය කර ගැනීමේ අයිතිය ඕනේ. ඒ සඳහා තමයි අපි නීති රීති සම්පාදනය කරන්නේ. අන්න ඒකෙදී අපිට පැහැදිලිවම මේ නීති බලාත්මක කිරීම සඳහා අපිට තව කාරණා
බොහෝ රාශියක් පිළිබඳව අපිට ඉදිරියේදී සාකච්ඡා කරන්න තිබෙනවා. මාස 6ක කාල පරාසය තුළ මේ රටේ ඉදිරි ගමනට ආර්ථික ක්‍රියාවලියට සමාජ සුරක්ෂිතභාවයට ඒ වගේම තමයි අපේ රටේ ජනතාවගේ නිදහස් ජීවනයට බාධා වන විදිහේ තීන්දුව තීරණ ඉවත් කරන්නත් වඩාත් යහපත් ජීවන තත්ත්වයක් ඇති කරන්න අපි ගත යුතු තීන්දුව තීරණ පිළිබඳවත් අපි නොයෙක් ක්‍රියාමාර්ග අරන් තිබෙනවා. ඒවා ආර්ථික ක්‍රියාමාර්ග විතරක් නෙමෙයි නෛතික වෙනස්කම් අපි ඇති කරලා තිබෙනවා. ඒ වගේම තමයි අපි ඒවායේ ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කරලා තිබෙනවා. මේ සියල්ල එකට ගත්තම තමයි රටක ඉදිරිය තීරණය වෙන්නේ. ආර්ථික දර්ශක ඉහළ යනවා වගේම සමාජ දර්ශකත් අපි ගොඩනගන්න ඕනේ. ඒ සමාජ දර්ශකවල ප්‍රධානම දෙයක් තමයි ඒ රටේ පවතින නීතිය කියන එක හරියාකාරව ක්‍රියාත්මක වෙනවාද කියන එක. ඒක නිසා මේ නීති බලාත්මක කිරීමේදී නීතිය ක්‍රියාත්මක කිරීමේදී වන ක්‍රමවේදය මෙච්චර කල් තිබුණු දේශපාලන අතපෙවීම් වලින් නිදහස් හා සාධාරණ නීති ක්‍රමයක් අපි රට තුල නිර්මාණය කරලා තිබෙනවා. ඒක රටේ නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය සාධාරණත්වය හා යුක්තිය පිළිබඳව විශ්වාසය තහවුරු වෙද්දී රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය එහෙම නැත්නම් සමාජ දර්ශකවල ප්‍රගතියක් පෙන්눔 කරනවා. අගතියට පත්වන ඕනෑම පාර්ශවයකට යුක්තිය පිළිබඳව වන විශ්වාසය ඇතුලේ තමයි ඒ රට කොයිතරම් ප්‍රජාතන්ත්‍රවාදී රටක්ද කියන එක තීරණය වෙන්නේ. ඒක නිසා ඒක ආගම කියන එක, ජාතිය කියන එක, ප්‍රදේශය කියන එක, ස්ත්‍රී පුරුෂභාවය කියන එක, වයස, තරාතිරම කිසිදු ભેදයක් නොසලකා ඕනෑම පුද්ගලයෙකුට තමාට අගතියකට පත් වුණාම ඒ සඳහා යුක්තිය ලබා ගැනීමට තිබෙන විශ්වාසය ඇතුලේ මෙන්න මේ අපේ සමාජයක් හැටියට අපි කොයිතරම් ඉහළට එසවෙනවාද මේ රට ජීවත් වෙන උචිත රටක් බවට තහවුරු වීම කියන එක තීරණය වෙන්නේ ඒ මත. ඒ නිසා අපි මෙන්න මේ නීතිය පිළිබඳව වන ඒ විශ්වසනීයත්වයේ රට තුල ගොඩනැංවූ පළමු දේශපාලන ව්‍යාපාරය. එහෙම නැත්නම් මෑත ඉතිහාසයේ ගත්තොත් රටේ නීතිය පිළිබඳව නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව ඔබතුමියට තව විනාඩි 2ක් කාලයක් තිබෙනවා. ස්තුතියි. රටේ නීතිය ක්‍රියාත්මක වීම හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වීම පිළිබඳව ඇත්තටම ගත්තොතින් අද වන විට ලංකාවේ ජනතාවට පූර්ණ විශ්වාසය ලැබිලා තිබෙනවා. මම අවසානයේට ගත්තොත් ඇත්තටම 2024ஆம் ஆண்டில் 49ஆம் இலக்க வெளிநாட்டு தீர்ப்புகளை பரஸ்பரம் ஏற்று அங்கீகரித்தல் பதிவு செய்தல் மற்றும் வலுவுறுத்தல் சட்டத்தின் பிரிவு 1 உபபிரிவு 2 மற்றும் பிரிவு 2 உபபிரிவு 1 கீழ் மேற்கொள்ளப்படும் கட்டளைகளை வர்த்தமானி மூலம் பிரசுரிக்கப்பட்டு அங்கீகரிக்கப்படுகின்ற இவ்வேளையில் நான் கூற விரும்புகின்ற முக்கியமான காரணம் இந்த கட்டளைகளின்படி இந்த அறிவிக்கப்பட்டிருக்கின்ற இந்த வர்த்தமானி மூலம் வெளிநாடுகளில் எடுக்கப்படுகின்ற தீர்ப்புகள் இலங்கையிலும் அங்கீகரித்தல் ஏற்றுக்கொள்ளல் அதே போன்று வலியுறுத்தல் போன்ற சட்டத்தின் வலியுறுத்தல் போன்ற தன்மை ஏற்படுவதன் காரணத்தால் முக்கியமாக இலங்கை வாழ்கின்ற தமிழ் முஸ்லிம் மக்களுக்கு முக்கியமாக இருக்கின்ற ஒரு பிரச்சனை தான் வெளிநாடுகளில் நாங்கள் அவர்கள் இருக்கும்போது அந்த விவாகரத்து சட்டத்தின் போது அதுக்கு பின்னர் அவர்கள் எடுக்கப்படுகின்ற தீர்மானங்கள் என்னவென்று தீர்மானம் செய்வதற்கும் தங்களுடைய உடைமைகளை பற்றி முக்கியமாக தமிழ் சமுதாயத்தில் தங்களுடைய உடைமைகளை பற்றி தீர்மானங்கள் எடுப்பதற்கும் அங்கே வழங்கப்படுகின்ற சட்டத்தின் தீர்வுகள் இலங்கைக்கு அங்கீகரிக்கப்படுதல் ஒரு முக்கியமாக காரணமாக நாங்கள் எண்ணுகின்றோம். ஆகவே தான் நாங்கள் கூறுகின்றோம் இவ்வாறான சட்ட மூலங்களை இலங்கையில் அமுல்படுத்தப்படுவதன் மூலம் அதாவது அங்கே தரப்படுகின்ற வழக்குகளின் தீர்ப்புகளை வெளிநாட்டு தீர்ப்புகள் இலங்கையிலும் ஏற்றுக்கொள்ளப்படுவதன் காரணத்தால் அந்த மக்களுக்கு தங்களுடைய உடைமைகளை அதற்கு பிறகு கையளிப்பது யாருக்கு, தன்னுடைய வாழ்வை பற்றி தான் தீர்மானிப்பது எப்படி, மீள திருமணம் செய்து கொள்வதற்கு தேவைப்படுவதாக இருந்தால் அவ்வாறான நடவடிக்கைகள் போன்ற விடயங்களில் நாங்கள் இந்த தீர்வுகள் உதவும் என்றதை நாங்கள் நம்புகின்றோம். அது மட்டுமல்லாமல் முக்கியமாக இலங்கையில் நாங்கள் பார்த்தோமென்றால் மேலதிகமாக எடுக்க வேண்டிய சில தீர்ப்புகள் இருக்கின்றன. அதாவது இலங்கையில் கூட நாங்கள் வெளிநாடுகளில் வழங்கப்படுகின்ற தீர்வுகள் இலங்கையில் நாங்கள் எவ்வாறு ஏற்றுக்கொள்வதற்கு இவ்வாறான சட்ட மூலங்களை அதே போன்ற வர்த்தமானிகள் பிரசுரித்து நாங்கள் ஏற்றுக்கொள்கின்றோமோ அதே போலவே இலங்கையில் எடுக்கப்படுகின்ற தீர்ப்புகளும் வெளிநாடுகளில் அங்கீகரிக்கப்பட வேண்டிய தன்மைக்கு நாங்கள் இதை எடுத்து காட்ட வேண்டும். அதே போன்று அவ்வாறான தீர்மானங்களுக்கு நாங்கள் இந்த நாட்டை கட்டியெழுப்புவதற்கான வழிகாட்டல் அதே போன்று பரஸ்பரம் இன்றி நாங்கள் ஏனைய நாடுகளுடனும் இவ்வாறான இலங்கையில் எடுக்கப்படுகின்ற தீர்மானங்களை ஏற்றுக்கொள்வதற்கான தன்மையை நாங்கள் சர்வதேச ரீதியாக மட்டத்தாவை வினாடியாக தென்ன சபாபத்துமே அவ்வாறான தீர்ப்புகளை ஏற்றுக்கொள்ளும் தன்மையை உருவாக்கி கொள்ள வேண்டும். ஏனென்றால் நாங்கள் பார்க்கின்றோம் இளைஞர் யுவதிகள் தற்போது இலங்கையில் திருமணம் செய்து கொண்டு வெளிநாடுகளில் வேலை வாய்ப்புகளுக்கு சென்று பல ஆண்டு காலமாக
இருவரும் பிரிந்து வாழ்கின்ற தன்மைகளை நாங்கள் பார்க்கின்றோம். வடக்கு கிழக்கு மாகாணங்களை எடுத்துக்கொண்டால் கணவன் வெளிநாட்டில், அந்த மனைவி அந்த இளம் யுவதிகள் இலங்கையில் வாழ்கின்ற தன்மையில் பிரிந்து வாழுகின்ற தன்மைகளை நாங்கள் பார்க்கின்றோம். ஆகவே தான் அவ்வாறான சட்டத்தின், அதே போல இவர்களுக்கு திருமணத்துக்கு பிறகு துரிதமாக அவர்கள் அனைவருமே தம்பதிகள் என்ற வகையில் ஓரிடத்தில் வாழ்வதற்கான வசதிகளை ஏற்படுத்தி விடுவதற்கான தீர்மானங்கள் அரசாங்கம் என்ற வகையில் நாங்கள் மேற்கொள்ள வேண்டிய கட்டாயத்தை நாங்கள் அறிந்து கொண்டிருக்கின்றோம். ஆகவே நாங்கள் சொல்கின்றோம், இவ்வாறான சட்டத்தின் ஏற்படுகின்ற மாற்றங்கள், வெளிநாட்டில் வாழ்பவர் ஒருவரை திருமணம் செய்து கொள்ளும் போது அந்த பிரஜா உரிமை பெற்றுக்கொள்வதற்கான துரித நடவடிக்கைகள் மேற்கொள்வதற்காக நடவடிக்கைகள் நாட்டில் நாங்கள் எடுக்க வேண்டும். அதே போல வெளிநாட்டில் இருப்பவர் ஒருவரை, அதாவது வெளிநாட்டவரை திருமணம் செய்து கொள்வதாக இருந்தால் அதற்கான சட்டமன்ற நடவடிக்கைகளும் அதற்கான உள்ள வித்தியாசங்கள், அதாவது தாமதங்கள், தடைகளையும் நீக்கி அவர்களுக்கு சுதந்திரமாக வாழக்கூடிய சூழல்களை ஏற்படுத்தி கொடுத்தலின் கட்டாயத்தை நாங்கள் வலியுறுத்துகின்றோம். ஆகவே இதற்கான பேச்சுவார்த்தைகள் நாங்கள், அதே போல ஒரு அரசாங்கம் என்று நாங்கள் எடுக்க வேண்டிய தீர்மானங்களை நாங்கள் மேற்கொண்டிருக்கின்றோம். ஆகவே இவ்வேளையில் இறுதியாக நான் கூற விரும்புகின்றது, சட்டம் என்பது மக்களுக்கு இலகுவாக வாழக்கூடிய பிரஜைகள் என்ற வகையில் ஜனநாயக உரிமைகளை பாதுகாத்து கொடுக்கும் வகையிலான, நீதி நியாயம் என்றதை பற்றி நம்பிக்கை ஏற்படுத்தும் வகையிலான ஒரு சட்டமாக இருப்பது தான் அந்த நாட்டின் அபிவிருத்திக்கான ஒரு குறிக்கோளாக நாங்கள் பார்க்கின்றோம். அதாவது ஒரு குறிகாட்டிகளாக பார்க்கும்போது ஒரு நாட்டில் ஜனநாயக உரிமைகள் சட்டத்தின் மூலம் பாதுகாக்கப்படுவதாக இருந்தால் அதுவே ஜனநாயக உரிமை. ஆகவே நாங்கள் அதற்கான வழிவகுப்போம் என்று கூறி